අපි කැමති වුණත් නැතත් AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය එක්ක අපිට දැන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතය පහසු කරගන්න අපිට AI ටෙක්නොලොජි එක දැන් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි බලමු දැනට අපි හැමෝම වගේ උදව් ගන්න ChatGPT Gemini එකට අමතරව තව මොන වගේ AI tools ද අපිට එදිනෙදා ජීවිතේදී පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් අපේ channel එක subscribe කරගෙනම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මුලින්ම අපි කතා කරමු ChatGPT Gemini වගේම search engine එකක් වෙන Perplexity ගැන. මේකෙත් ගෙවන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් version එකක් තියෙනවා. ඒකෙන් ඔයාලගේ ප්‍රශ්න වලට accurate real time උත්තර ලබා ගන්න පුළුවන්. හැබැයි free version එකක් නිසා දවසට pro search 3ක් වගේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. AI ලෝකයට ආව ගමන් තවත් ප්‍රසිද්ධ වුණ එක දෙයක් තමයි image generate කරන එක. ඒකට දැනට තියෙන හොඳම free AI tool එකක් තමයි ImageFX කියන්නේ. මේක දැනට සම්පූර්ණයෙන්ම free තියෙන්නේ. ඔයාලගේ Google account එකෙන් Google Labs හරහා මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට prompt එකක් දීලා ඔයාලට ඕන විදිහට image එක generate කරගන්න එක විතරයි. ඒ වගේම Ideogram කියන්නේත් මේ වගේම AI image generation tool එකක්. මේ tool එකෙන් හැම සතියෙම සිකුරාදාට ක්‍රෙඩිට් 10 ගානේ free හම්බ වෙනවා. ඒ කියන්නේ prompt එකකට 4 ගානේ image 10ත් 40ත් අතර ප්‍රමාණයක් generate කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු Sora 2 ගැන. මේක prompt හරහා වීඩියෝ generate කරන්න පුළුවන් AI tool එකක්. මේකෙත් free version එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි එක දවසක් ඇතුළත තප්පර 10 වීඩියෝස් 30ක් හදන්න පුළුවන්. ඒ වගේම තප්පර 15 වීඩියෝස් හදනවා නම් ඔයාලට වීඩියෝස් 15ක් හදන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න කෙනෙක්ට නම් මේ ප්‍රමාණය හොඳටම ඇති කියලා. එතකොට ඔයා මියුසිෂියන් කෙනෙක් නම් හරි ඔයාගේ YouTube වීඩියෝ එකකට ගැලපෙන ඔරිජිනල් මියුසික් එකක් හදාගන්න ඕන කෙනෙක් නම් හරි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් free AI tool එකක් ගැන අපි ඊළඟට බලමු. ඒ තමයි Suno. Suno කියන්නේ දවසකට credits 50ක් හම්බ වෙන free පාවිච්චි කරන්න පුළුවන් tool එකක්. ඒ කියන්නේ දවසකට prompt 5ක් හරහා සින්දු 10ක් create කරගන්න අපිට පුළුවන්. ඉතින් පහළ comment section එකෙන් අපිට කියන්න ඔයාලා දැනට මොන වගේ AI tools ද පාවිච්චි කරන්න කියලා. තවත් අයට AI tools ගැන දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම මේ වගේ tech videos දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.